බාප්පාගෙන් නෙයි ආඩගම. කල්පනා හිලෝ මල්වනේ හරි නේද අද උදේ මෙන්න යනු මර ඒ පාර මොකද කල්පනා දෙවි ලෙඩක්වත් දැම්ම අඩේ නේ මහයමති අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ගණන් ඉහළ දාන්න ඕනි කියලා ඒ කොම්පැනිකාරය යෝජනා කරනවා. අපි අකමැති වුණොත් සැපියුම සීමා කරනවලු බං. මට පාවෙලා. ඉතින් රජතුමනි මේ වගේ අවස්ථාවක මේ අතීතේ රජුරු කරපු දේම කරා නම් ඉවරනේ. ඒ මොකද්ද මහයමති මට ඉතිහාසෙට බින්දුවයිනේ. දන්නවා. මොකවත් නෙවෙයි. එයාලට ඕන ගානක් ඉහළ දාගන්න කියලා ඉඩ දෙන්න. හරි. දැන් ඔය මොන භාණ්ඩවලද මිල ඉහළ ගිහින් තියෙන්නේ? දැන් ඊ වෙනකොට කුරක්කම් පිටිකාරයෝ අන්ති අදිනවා. බලාපන් මෙහෙම ගියොත් මගේ පුංචි කුමාරුන්ට මොනවද මං කාන්ට දෙන්නේ මහමති? අදන් දෙපා. කුරක්කම් පිටි ඉහළ ගියාට පුණ්‍යකුල මිල ඉහළ ගිහින් නෑ මහරජෝ. මහමති මගේ පොඩි අයිඩියා එකක් තියෙනවා බං. ඒ මොකක්ද? අපි අල්ලපු රාජධානී එල්ලි කණ්ඩායමයි අපේ රාජධානී එල්ලි කණ්ඩායමයි අතර තරංගාවලියක් සංවිධානය කරමු. හරි. ඒ තරංගවලින් එන ආදායම යොදාගෙන කුරක්කම් පිටි අනිත් භාණ්ඩවලයි මිල අඩු කරලා මිනිස්සුන්ට දෙනවා. ඒ චොද මහමති. ඒ නාඩායම මහමති අර දැන් ගිය අවුරුද්දේ එක්සෑම් එකේදී වැඩිම ලකුණු ගත්ත අන්තපුර දෙවිතුන්නේ නෑ. ඒ තුන්දෙන රට යවන්න ඕනේ බං. එන ඉතින් ටිකට් 4ක්ම ගන්න වෙයි. අනේ මට යන්න වෙන්නේ මහමති. මේ රජ්ජුරෝ යනවා කියලා නෙවෙයි මං කිව්වේ මේ ඒ තුන්දෙනා මන් නැතුව කොහෙවත් යන්නේ නැහැ. මහමති බගානකට ඉදිමියන් තේරුණාද? එහෙමයි මේ ගානෙට ඉදිමිලා. දැන් කොහොමද මහරජතුමනි එල්ල මැච් එකකින් මේ ගාන අඩු වෙන්නේ බඩුවල? මෙහෙමයි. මම ඇග්‍රිමන්ට් එකක් ගහනවා අල්ලපු රාජධානී එල්ල ටීම් එකත් එක්ක. එයාලා මෙහෙදි ගහන හැම මැච් එකක්ම පරදින්න කියලා. ඒකට සමානව හරියන්න අපේ කට්ටිය ගිහලා පරදිනවා. ඉතින් දෙයි හාමුදුරනේ ඒක බඩු මිලට බලපාන්නේ කොහොමද? මෙහෙමනේ එල්ල මැච් එකේ ලයිව් ටෙලිකාස්ට් එකක් අපි කරනවා. අපේ අය මැච් දින නාච්චි අපි අර සමාගම් වලට කියනවා දැන් උඹලා කැමති දෙයක් කරපළා කියලා. එතකොට ජනතාව උද්දාමයට පත්තුලා ඉන්න නිසා උද්දමනේ ගානක් නෑ. තරගාවලියෙන් අනතුරුව මහරජතුමා හමුවට මහඇමති. රජතුමනි අපි ඉවරයි. නැන්දම්ම දීවත් තියනවාද? නැන්දම්ම නෙවෙයි රජතුමනි. අන්න රජවාසල වට කරගෙන ජනතාව පොලිමේ එනවා. බඩු මිල ඉහළ ගියා කියලා ජනතාව හොඳටම කුපිත වෙලා. මම මැච් එකේ ලයිව් ටෙලිකාස්ට් එකක් දුන්නනේ මහමති කොහොමද එහෙම වෙන්නේ? දෙයෝ මල ඉලව් ලයිව් එකක් නෙවෙයි මහරජතුමනි. එහෙනම් තමයි රජතුමනි පහුගිය කාලේ බඩු මිල ඉහළ ගියේ හින්දා ජනතාව කණ්ඩ බොණ්ඩ අරගෙන තියෙන්නේ ගෙදර තිබ්බ ටීවී රේඩියෝ උකස් තියලා. ඉතින් තමයි දැන් ඉතින් මැච් බලන්න කොහෙන්ද ටීවී? හට්ටි ලව්යි මට එපා.